ශ්‍රී ලංකා කණ්ඩායමේ පළවෙනි ලෝක කුසලානේ ජයග්‍රහණය කරපු නායකයා කවුද? බන්දුල වරණපුර කරපු රටක් තියෙනවා ක්‍රිකට් වලින්. ඒකට කියන නම මොකද්ද? ඒ කියන්නේ ඒ කරපු වැරද්දට. වැරද්දට. මුත්තයිය මුරලිදරන් කඩලු කීයක් කරන් දෙනවද මුළු ටෙස්ට්? 900 ගානක්. ඊටට අඩු. 600 ගානක් වගේ. ඊටතර වැඩි. වැඩි. 660 ගානක්. නෑ වැරදි 800යි තව. ලෝ වේගවත්ම ටෙස්ට් ශතකය රැස් කරපු ක්‍රීඩකයා කවුද? ඔබට එන්නේ මේ වෙලාවේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ පළවෙනි ලෝක කුසලානේ ජයග්‍රහණය කරපු නායකයා කවුද? බන්දුල වරණපුර. නෑ. දිලිප් මෙන්ඩිස්. නෑ. තව එක අවස්ථාවක්. මොකද ප්‍රශ්න අය කියන්නේ? ශ්‍රී ලංකා කණ්ඩායමේ පළවෙනි ලෝක කුසලානේ ජයග්‍රහණය කරපු නායකයා. පළවෙනි ලෝකසේ අර්ජුනට. හරි එතකොට ශ්‍රී ලංකාව දැන් එක ප්‍රශ්නයක් හරි දැන් ඊළඟ දෙයකට උත්තර දුන්නොත් ටැග්ගක් හම්බ වෙනවා. කට්ටිය. ප්‍රශ්නයක් අහනවා. උත්තර දුන්න තුනටම පොඩි ගිෆ්ට් එකක් තියෙනවා. හරිද? පළවෙනි එක තමයි ලෝකේ වේගවත්ම ශතකයේ රැස් කරපු ක්‍රීඩකයා කවුද? බෙන්ඩන් මැකන්. බෙන්ඩන් මැකන්. එතකොට ඊළඟ එක තමයි මේ ලෝකේ දූෂිතම විනය විරෝධී ක්‍රියාවක් කරපු රටක් තියෙනවා ක්‍රිකට් වලින්. ඒකට කියන නම මොකද්ද? ඒ කියන්නේ ඒ කරපු වැරද්දට. වැරද්දට. බෝලේ පළුදු කර. ඒකට නමක් තියෙනවා මේකට ඒ නම මොකද්ද? බෝලේ පළුදු කරන එක. ඔව් ඒ කියන්නේ මොන රටද? ඕස්ට්‍රේලියා. ඒකේ නම තමයි නම ඒකට නමක් තියෙනවා මෙහෙම පළඳු කරපු එක නම දන්නද? හරි දෙවෙනි ප්‍රශ්නේ කුසල් මෙන්ඩිස් පළවෙනි අර්ධ ශතකයේ රැස් කරපු රට මොකද්ද? කුසල් මෙන්ඩිස් සවුත් ඇෆ්‍රිකාද? වැරදි. මුලින්ම අහන ප්‍රශ්නේ තමයි ලෝකේ ටෙස්ට් වල වැඩියෙන් ඒ කියන්නේ වේගවත්ම ශතකයේ රැස් කරපු ක්‍රීඩකයා කවුද? බ්‍රෙන්ඩන් මැකලම්.